සමහර වෙලාවට අපි ගහක් යට ෂැඩෝ එකක ලස්සන තැනක ගන්න ෆොටෝ එකකදී මුළු බෑග්ග්‍රවුන්ඩ් එකම එක බ්ලෝ අවුට් වෙලා ගිහිල්ලා තියෙනවා. එහෙම නැත්නම් ලස්සන අහසක් අපි ෆොටෝ ගන්න යද්දී අපිට ෆෝග්‍රවුන්ඩ් එක එහෙම නැත්නම් ඒ වටපිටාවේ තියෙන ෂැඩෝස් ඔක්කොම ෆුල් ඩාර්ක් වෙලා නැති වෙලා ගිහිල්ලා තියෙනවාද? එහෙනම් ඕගොල්ලන්ට මේ වීඩියෝ එක සෑහෙන්න වැදගත් වෙනවා. මොකද ඔය හැම එකක් පිටිපස්සෙම තියෙන රහස තමයි ඩයිනමික් රේන්ජ් කියන එක. ඉතින් අද අපි කතා කරන්නේ ඩයිනමික් රේන්ජ් ගැන. ඩයිනමික් රේන්ජ් කියන්නේ මොකක්ද? මේ ඩයිනමික් රේන්ජ් ගැටලුව කොතනද මතුවෙන්නේ සහ ඩයිනමික් රේන්ජ් ගැටලුව විසඳ ගන්න පුළුවන් ක්‍රම මොනවද? ඉතින් ෆොටෝ එකක් ගත්තට පස්සේ අපි කලර් කියන එක පොඩ්ඩකට අමතක කරොත් ෆොටෝ එකක හැමදෙස්සෙම තියෙන්නේ සුදු සහ කළු අතර පරාසයක්. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් කියනවා ඡායාරූපයක් කියන්නේ අඳුර සහ එළිය අතර ගනුදෙනුවක්. ඉතින් එළිය වැඩි වෙන තැන තියෙන්නේ සුදු සහ එළිය අඩු වෙන තැන තියෙන්නේ කළු. ඉතින් ඒ කියන්නේ කලර් කියන එක අපි අමතක කරොත් එක මොහොතකට. මේ ඩයිනමික් රේන්ජ් කියලා කියන්නේ අනිත් එක ෆොටෝග්‍රැෆි වල තියෙන එකක් නෙමෙයි. ඩයිනමික් රේන්ජ් කියලා කියන්නේ ඔඩියෝ වල ඒ වගේම තවත් ගොඩක් තැන්වල කතා කරන ටොපික් එකක්. ඩයිනමික් රේන්ජ් කියන්නේ සයන්ටිෆික් කැල්කියුලේෂන් එකක්. මේක රේෂියෝ එකක්. අපි මේ පැත්තට පොඩ්ඩක් නොගිහිල්ලා අපි අරන් යමු මේක ෆොටෝග්‍රැෆි වලට අපිට අදාළ වෙන්නේ කොතෙන්ටද කියලා. දැන් අපි ඡායාරූපයක් ගත්තට පස්සේ අපි එක මොහොතකට හිතන්න අපි ගිහිල්ලා ගන්නවා වැවක් අයින තියෙන ලස්සන ඡායාරූපයක් ගන්නවා. මේ ගන්න යනකොට මේකෙන් සෑහෙන ප්‍රමාණයක් අහස මේ ෆොටෝ එකෙන් සෑහෙන ප්‍රමාණයක තියෙනවා. ඉතින් හුඟක් වෙලාවට අහස ගොඩක් දීප්තිමත්. ඉර බැහැගෙන යන වෙලාවක වුණත්, ඉර නැගගෙන එන වෙලාවක වුණත්, කොයි වෙලාවක වුණත් අහස සෑහෙන දීප්තිමත්. දැන් මේ දීප්තිය සහ මේ වැව් ඉවුරේ තියෙන අඳුරු සහගත බව අතර තියෙන පරාසයක්. ඉතින් මෙන්න මේ පරාසයට තමයි ඩයිනමික් රේන්ජ් එක කියලා කියන්නේ. ඒ කියන්නේ පින්තූරයක දකින්න පුළුවන් බ්‍රයිට්ම කොටසේ සහ අඳුරු කොටසේ අතර තියෙන රේෂියෝ එකක්. ඉතින් අපි පින්තූරයක තියෙන බ්‍රයිට්ම කොටස සහ අඳුරුම කොටස අපි එක ස්කේල් එකකට දාගත්තොත් මෙන්න මේ අතර තියෙන රේෂියෝ එකට මේ අතර තියෙන කොටස් ගන්න තමයි අපි කියන්නේ ඩයිනමික් රේන්ජ් එකක් කියලා. ඉතින් සාමාන්‍යයෙන් අපේ මොලේට පුළුවන් ස්ටොප්ස් 20ක විතර. සාමාන්‍යයෙන් මේක කැල්කියුලේට් කරන්නේ ස්ටොප්ස් වලින්. ඒ කියන්නේ අපි හිතමු මේක කොටස් කියලා. කොටස් වලින් එතකොට ස්ටොප්ස් 20ක විතර ඩයිනමික් රේන්ජ් එකක් ප්‍රොසෙස් කරන්න අපේ මොලේට පුළුවන්. ඒ කියන්නේ අපේ ඇහෙන් එන සිග්නල්ස් වලින් ස්ටොප් 20ක විතර ඩයිනමික් රේන්ජ් එකක් මොලේට ප්‍රොසෙස් කරන්න පුළුවන්. ඉතින් මේක වෙන්න විදිහ චුට්ටක් විතර වෙනස් කැමරාව කරනවට වඩා මොකද අපේ ඇස් නිතරම සිග්නල්ස් කිහිපයක් කියන්නේ කන්ටිනියස් සිග්නල් එකකින් තමයි මොලේ මේක ප්‍රොසෙස් කරගන්නේ. ඒකෙන් මොලේට පුළුවන් වෙන්නේ ස්ටොප් 20ක ඩයිනමික් රේන්ජ් එකක් ප්‍රොසෙස් කරන්න. හැබැයි ගැටලුව තියෙන්නේ කැමරාවකට එහෙම කරන්න බෑ. සාමාන්‍යයෙන් කැමරාවක් ප්‍රොසෙස් කරන්නේ 8ක් 12ක් වගේ ඩයිනමික් රේන්ජ් එකක්. ඒ නමුත් ටිකක් ඉහළ ස්කේල් එකේ තියෙන කැමරා. ඒ කියන්නේ හොඳ ප්‍රොෆෙෂනල් කැමරා සාමාන්‍යයෙන් ස්ටොප්ස් 15ක විතර ඩයිනමික් රේන්ජ් එකක් සපෝට් කරන වෙලාවල් තියෙනවා. දැන් අපි හිතමු මෙන්න මෙහෙම අවස්ථාවක්. අපි ගිහිල්ලා එක සීන් එකක් බලනකොට මේ සීන් එක අපිට ඇස් වලට හොඳට පේනවා. ඒ කියන්නේ දීප්තිමත් අහසත් ලස්සනට පේනවා. ඒ වගේම මේ ෆෝග්‍රවුන්ඩ් එකේ තියෙන ෂැඩෝස් උත් අපිට ලස්සනට පේනවා. දැන් අපි මේ ෆොටෝ එක ගත්තට පස්සේ එක්කෝ අහස හොඳට පේනවා අපේ ෆෝග්‍රවුන්ඩ් එක සම්පූර්ණයෙන්ම බ්ලෝ ඒ කියන්නේ ඩාර්ක් වෙලා කළු වෙලා ගිහිල්ලා අපි හරියට ෆෝග්‍රවුන්ඩ් එක ફોකස් කරගත්තොත් මේක එක්ස්පෝස් කරගත්තොත් එහෙම අහස සම්පූර්ණයෙන් බ්ලෝ අවුට් වෙනවා. ඉතින් මේ ප්‍රශ්නෙට උත්තරයක් නැහැ ඇත්තටම. මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. ඒකට හේතුව තමයි මම ඉස්සෙල්ලා කිව්වා සාමාන්‍යයෙන් අපේ ඇහැට මොලේට පුළුවන් ස්ටොප්ස් 20ක ඩයිනමික් රේන්ජ් එකක් ප්‍රොසෙස් කරන්න. හැබැයි වෙලා තියෙන්නේ කැමරාව දන්නේ ස්ටොප්ස් අපි හිතමු 12යි කියලා. එතකොට කැමරාවට ප්‍රශ්නයක් තියෙනවා මම උඩ ඉඳන් පල්ලෙහාට 12ක් ප්‍රොසෙස් කරගන්නවද නැත්නම් යට ඉඳන් උඩට 12ක් ප්‍රොසෙස් කරගන්නවද? දැන් එක මොහොතකට හිතන්න අපි සම්පූර්ණ ඩයිනමික් රේන්ජ් එක අපි දාගන්නවා මෙහෙම අපිට ඇහැට පේන එක මෙහෙම කොටස් 20කට. දැන් මේ 20න් කැමරාවට අල්ලගන්න පුළුවන් 12 නම් කැමරාවට ප්‍රශ්නයක් තියෙන උඩ ඉඳන් 12ක් අල්ලගන්නවද? එතකොට යට 8ක් මග ඇරෙනවා. එහෙම නැත්නම් යට ඉඳන් 12ක් අල්ලගන්නවද? එතකොට උඩ 8ක් මග ඇරෙනවා. ඉතින් මේ ප්‍රශ්නෙට උත්තරේ හැටියට කැමරාව කරන්නේ මැදින්. ඒ කියන්නේ මිඩල් ග්‍රේ එකක් හොයාගන්නවා. එයා ගිහිල්ලා බ්‍රයිට්මත් නැති එහෙම නැත්නම් ඩාර්ක්මත් නැති මිඩල් ග්‍රේ එක පොයින්ට් එක හොයාගන්නවා. මෙන්න මේ පොයින්ට් එකේ ඉඳන් අපි හිතමු ස්ටොප්ස් 10ක් තමයි යාට කැල්කියුලේට් කරන්න පුළුවන් කියලා, සපෝට් කරන්න පුළුවන් කියලා. එතකොට මෙන්න මේ මිඩල් එකේ ඉඳන් ස්ටොප්ස් 5ක් උඩට highlight පැත්තටත් ස්ටොප්ස් 5ක් පල්ලෙහාට shadows පැත්තටත් හැරියට එයා process කරනවා. ඉතින් එහෙම තමයි එයා මේ 10 අල්ලගන්නේ. දැන් ඔන්න ප්‍රශ්නේ අපිට පැහැදිලි. එතකොට අපිට පෙනිච්ච සම්පූර්ණ ස්ටොප්ස් 20ක ඩයිනමික් රේන්ජ් එකෙන් දැන් කැමරාව අහු කරගෙන දෙන්නේ 10යි. දැන් මොකද වෙන්නේ? අර මැද ඉඳන් පටන් ගත්තාම උඩට 5යිනේ ගියේ.
එතකොට මෙන්න මේ පහට උඩින් තියෙන ඉතුරු ඔක්කොම blow out වෙලා යනවා. අපි කියන ක්ලිප් වෙනවා කියලා. ඒ කියන්නේ ඒක තනිකරම සුදු. කිසිම ඩීටේල් එකක් එතන නැහැ. ඒ වගේම තමයි අර දැන් බිඳුව මේ පැත්තෙන් පටන් ගන්න 5ක් උඩට ගියා. එතකොට 5ක් අපිට blow out වුණා. මෙතනින් 5ක් පහළට ආවා. දැන් මීට යටින් තියෙන ඉතුරු පහටත් මොකද වෙන්නේ? ඒකත් සම්පූර්ණයෙන්ම blow out වෙලා යනවා. ඒ කියන්නේ blow out නෙමෙයි ඒකදී ඇත්තටම වෙන්නේ. ඒක full dark වෙලා ඒකේ detail නැති වෙලා යනවා. ඉතින් මෙන්න මේ ප්‍රශ්නේ තමයි අපි මුහුණ දෙන්නේ.